හැමෝම හදන වයිරල් චීස් කේක් එක මමත් හදලා බැලුවා. ඉතින් වෙන මොකක්වත් හින්දා නෙමෙයි මෙන්න මේ යෝගට් එක දවස් ගාණක් ගෙදර. මොනවාද කරන්න කියලා හිතා ගන්න බැරුව හිටියේ. ඉතින් මම මේකට ගත්තේ ලෙමන් පෆ්. මොකද අපේ ගෙදර තිබ්බ ලෙමන් පෆ් විතරයි. ඉතින් මම ජෑමුත් දානවා. ඉතින් මේක ප්ලේන් යෝගට් එකක් නේ. ඉතින් පැණි රස නැති නිසා මම හිතුවා පොඩ්ඩක් මේකට මී පැණි ටිකක් වගේ දාලා ගන්න. ඉතින් මම මී පැණි ටිකකුත් ඇඩ් කරලා මේ විදිහට පොඩ්ඩක් මික්ස් කරා. ඉතින් මං කලිනුත් කිව්වා වගේ ඇත්තටම මට මේක හදන්න වැඩි ආසාවක් නම් තිබ්බේ නැහැ. හැබැයි අර යෝගට් එක දැක්කම මට හිතුණා try කරලා බලන්න ඕනි කියලා. ඊට පස්සේ මම මේ හදාගත්ත ටික වෙනම බෝල් එකකට දාගත්තා. ඉතින් හැමෝම මේකට බිස්කොෆ්නේ දාන්නේ. මට හිතුණා වෙනසකටත් එක්ක ලෙමන් පෆ් දාලා බලන්න ඕනි කියලා. මොකද මේක කන්න පුළුවන් වේද බැරි වේද කියලා මට ඇත්තටම ෂුවර් එකක් තිබ්බේ නැහැ. ඉතින් ඒ ඇස්සේ තව එක්කෙනෙකුත් ඇවිල්ලා වැඩ බලන්න. යෝගට් එකෙන් වැඩක් ගත්තෙත් නැහැ නේ. නිසා ඉතින් හරියන්න හරි වර්ධින්න හරි කමක් නැහැ කියලා මම ඉතින් මේක හැදුවා. ඉතින් මේ විදිහට බිස්කට් ටික කඩාගත්තා. මම ඉතින් ඒක හරියට මට පිළිවෙලට කඩා ගන්න බැරි වුණා. මේ විදිහට තමයි මම කඩලා දැම්මේ. ඊට පස්සේ මම ජෑම් එකනුත් චුට්ටක් උඩින් දැම්මා. ඉතින් මම පාවිච්චි කරේ ප්ලේන් යෝගට් එකක් නේ. ඒක ඇත්තටම පැණි රස නැහැ. ඒ නිසා තමයි මම ජෑම් ටිකකුත් උඩින් දාගන්න ඕනි කියලා හිතුනේ. ඉතින් මම ගොඩාක් වීඩියෝස් දැක්කා. සමහර අය මිල්ක් ෂෝට් බිස්කට් දාලා තිබ්බා, නයිස් බිස්කට් දාලා තිබ්බා. හැබැයි මම දැක්කේ නැහැ මේ ලෙමන් පෆ් දාලා තියෙනවා. බලමු ඉතින් කොහොම වෙයිද දන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මම චොක්ලට් චුට්ටකුත් නිකන් උඩින් දාගත්තා. ලස්සනයිනේ. ඉතින් මේ විදිහට තමයි තිබ්බේ. ඊට පස්සේ මම ෆ්‍රිජ් එකට දැම්මා. පොඩක් කාලා බලන්න. චීස් කේක්. මේ දවස්වල සීතල නිසා මෙයා නම් ගොඩක් කෑවේ නෑ. හැබැයි මම නම් කෑවා. මේකේ අමුතුම රසක් තිබ්බා. මම හිතන්නේ මම ලෙමන් පෆ් දාපු නිසාද කොහෙද? ඉතින් ඔයාලත් මේ විදිහට try කරලා බලලා මට කියන්නකෝ. ගිහින් එන්නම්. bye.